ඉතින් අපි හැමෝම විවිධ නාලිකාවල විකාශනය වන ක්‍රීඩා තරඟ බලලා තියෙනවනේ. අන්න ඒ වගේ ක්‍රීඩා තරඟ සජීවීව පටිගත කරන හැටි තමයි අද ඔයගොල්ලෝ මේ දකින්නේ. විශාල කැමරා පද්ධති යොදාගෙන තමයි මේගොල්ලෝ මේ වැඩේ කරන්නේ. ඉතින් බලන්නකෝ අද කාලේ තියෙන තාක්ෂණයේ හැටි නේද? එන්න මේ විදියට පටිගත කරන ලද සජීවී දර්ශන ඒගොල්ලන්ගේ ස්ටුඩියෝ වලදී විවිධ සංස්කරණ වලට ලක් කර තමයි ඔවුන් සජීවීව නාලිකාවලට ලබා දෙන්නේ. සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වුණු මේ වඳුරු පැටිය ගැන ඔයත් දැනගෙන හිටියද? ඉතින් මෙයාගේ නම පංච්. මෙයා ජීවත් වෙන්නේ ජපානයේ සත්තුවත්තක. මෙයාට ඉන්නවා ලස්සන බොනික් එකෙක්. හැබැයි ඉතින් කනගාටුවර කරුණු නම් මෙයාගේ මව මිය ගිහින්ලු. කවුරු කොහොම කිව්වත් අම්ම නැති වුණාම අපි කවුරුත් අසරණයිනේ. අපි හැමෝම ඒක දන්නවනේ. ඒ කොහොම වුණත් පංච් මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිම ප්‍රසිද්ධයි. ඉතින් ඔයත් එදිනදා සමාජ මාධ්‍ය භාවිතා කරනකොට පංච්ගේ වීඩියෝ කලින් දැකලා තියෙනවා නම් දාන්න බලන්න මේ වීඩියෝ එකට ලයික් එකක් බලන්නකෝ. එයාගේ වඳුරු යාළුවත් එක්ක එයා සෙල්ලම් කර ඉන්න අපූර්ව. එයා හිතන් ඉන්නේ මේ බෝනික්කා එයාගේ මව කියලායි. අපිටන් ඉතින් ගෙදරදී මස් කපන්නේ පිහියෙන්. ඒත් බලන්නකෝ කම්පැනි වල මස් කැපෙන්නේ කොහොමද කියලා. මේ විදියට මැෂින් වලින් තමයි මස් කපාගන්නේ. පොළොව හරනවා දැකලා තිබ්බට ඔයා දැකලා තිබ්බේ නෑ නේද? මේ වගේ පොළොව හරනවා. විශාල මැෂින් යොදාගෙන මේ කරන්නේ පොළොව සිදුරු කිරීමක්. ඔයා මේ වගේ දෙයක් කරනවා ලංකාවේ දැකලා තියෙනවද? දැකලා නැත්නම් දාන්න බලන්න වීඩියෝ එකට ලයික් එකක්. නළලින් හරනවා දැකලා තිබ්බට මේ විදියට පොළොව සිදුරු කරනවා මීට කලින් ඔයා දැකලා නෑ නේද? ඒක තමයි අපේ වීඩියෝ වල තියෙන විශේෂත්වය. දැකපු ගමන් ඔයාලට වගේ මටත් එපා වුණා. හැබැයි ටිකක් වෙලා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනකොට තමයි මාත් තේරුම් ගත්තේ මේ චොකලට් වගේක් කේක් එකක් උඩට දාන ක්‍රමයක් කියලා. විදියට වක් කරගත්ත චොකලට් හොඳින් කේක් ගෙඩිය මත අතුරනවා. අතුරලා ඉවර වෙලා යන්ත්‍රයක් ආධාරයෙන් මේ විදියට කෑලි වලට කපා ගන්නවා. කපාගෙන ඒ මත රයිසින් චොකලට් වැනි දේ තමා මේ පිළියෙල කරගන්නේ. දැකපු ගමන් හිතුවේ බටයක් වතුරට දැම්ම කියලා නේද? නෑ මේ ඊට වඩා විශාල කරතව්‍යයක්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් අන්තර්ජාල සේවා ලබා ගන්නේ මෙන්න මේ කේබල් ආධාරයෙන්. ඔයාටත් මේ වගේ රැල්ලට අහුවෙච්ච යෝධ නැවක දවසක් ඉන්නවොත් කොහොමද තියෙයිද? ඔයාලා එක බිස්කට් ಜಾති කාලා ඇති එක බිස්කට් පැකට්. ඉතින් ඒවා ඇසුරුම් කරන විදිය තමයි මේ තියෙන්නේ. මේවා යන්ත්‍ර වලින් තමයි ඇසුරුම් කරන්නේ. අයියෝ කෝච්චි දෙයක් එකට හැප්පෙන්නේ යන්නේ. නෑ කෝච්චි එන්ජිම කෝච්චි පෙට්ටිය එකට සම්බන්ධ කරන්නේ මෙන්න මේ ආකාරයටයි. ඔයාලට ලේසි වගේ පෙනුනට මේක ගොඩක් භයානක වැඩක්. ඉතින් ඔයාලටත් මේ වගේ ජොබ් එකක් ලැබුණොත් ඔයාලා සතුටින් බාර ගන්නවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තරමක් වුණුණු ප්ලාස්ටික් බටයක් අරන් මෙයා මේ මොකද්ද කරන්න යන්නේ? මැෂින් එකකට දාලා ඒක ලොක් කරා නේද? ටික වෙලාවකින් මැෂින් එක විවෘත කර බලන විට මෙන්න මේ වගේ බැරල් එකක් ඇදලා තියෙනවා. බැරල් හදන්නේ මෙන්න මේ ක්‍රමයටයි. ගෙවල් ටයිල් කරාට ඒ ටයිල් කැටේ හදන විදිය දැකලා නේද? මේ තමයි ටයිල් කර්මාන්තශාලාවක අන්තිමට ටයිල් කැටේ හදලා නිම වෙලා එන ආකාරය. මොකක්ද බොලේ මේ ගැජට් එක? මේකෙන් ප්‍රශ්න ස්ටෑන් කරාම උත්තරේ ලැබෙනව නේද? මේවා ලංකාවේ විභාග වලට ගෙනියාම නම් තානම් පුතේ. ලංකාවේ වැඩි භාවිතයක් නැති වුණත් විදේශීය රටවල් වල පුද්ගලයින්ට මේක නැතුවම බෑ. මේ තමයි ටොයිලට් පේපර්. මේ කපන වේගය බලන්නකෝ. මේ අංකල් පියකුයි ගෙඩල් කැටයි වතුර බෝතලයකුයි කඩදාසි රෝල් වගේකුයි ළඟ තියන් මොකද්ද මේ කරන්න යන්නේ? මං හිතුවේ සර්කස් එකක් පෙන්වන්න යන්නේ කියලා. බලන් ගියාම මෙයාගේ පිහියේ මොකද පෙන්වන්නයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ පිහියක් ලංකාවේ ගන්න තියෙනවා නම් ගන්න තියෙන තැනක් කමෙන්ට් කරන් යන්නකෝ. ඉතින් අද සමාජගතම පොඩි ළමයටත් දුරකථනයක් තියෙනවා. දුරකථන සමාගම් විසින් මෙන්න මේ වගේ විවිධ පරීක්ෂණ වලට ලක් කරලා දුරකථන වෙළඳපොළට එවන්නේ. ලොකු පොඩි කාගෙත් කැමතිම බීමක් තමයි කොකාකෝලා කියන්නේ. ඉතින් මේ කොකාකෝලා ෆැක්ටරි වල හැදෙන ආකාරය ඕගොල්ලෝ මීට කලින් දැකලා තියෙන්නත් ඇති. ඉතින් දැකලා තිබ්බ අය දාන්න බලන්න වීඩියෝ එක ලයික් එකක්.
අම්මට සිරිවෙනව නේද කොච්චර උසකද මෙයා මේ නැගලා ඉන්නේ. අපිට නම් මේ වගේ ලොකු උස්ස තැනක ඉඳලා බිම් බලනකොට කකුල උප්පන්න නැති වෙනව නේද? ඉතින් මෙයා මේ කරන්නේ සිග්නල් ටවර් එකක උඩ තියෙන බල්බ් එක රීප්ලේස් කරන එක. මේක දකිනකොට අපිට නම් පුදුමයි කියලාත් හිතනව නේද? මේ තියෙන්නේ ලයිටර් කම්පැනි එක ලයිටර් වලට ගෑස් පුරවන ඇති බලන්නකෝ එකත් මැෂින් වලින් ගෑස් පුරවන්න ලේසි නේද? ඕගොල්ලෝ ගාවත් තියෙනවද රීෆිල් කරන්න පුළුවන් ඉවර වුණු ලයිටර්ස්? ඉතින් ලයිටර්වට ගෑස් පුරවලා ඉවර වෙලා මේ විදියට චෙක් කරලා බලනවා ලයිටරේ ඇත්තටම වැදද කියලා. ඉතින් වැඩ නම් විතරයි වුන් මේ ලයිටර් වෙළඳ පොළට නිකුත් කරන්නේ. මෙයා මේ රැකගත්ත උඩ පන්දුව අවුද්ද නොට අවුද්ද කියලා මේක බලපු මැච් පිච්චු ටික කමෙන්ට් කරන් යන්නකෝ. බලමු එහෙනම් අපි මෙයා ගත්ත කැච් එක අවුද්ද නැද්ද කියලා. බෝලය අල්ලගෙන හතර සීමාව පැනලත් නැවතත් හතර සීමාවේදී බෝලේ උඩ දාලා අනිත් පැත්තට ගිහිල්ලා අල්ලන එකයි මොහොමේ කරන්නේ. එයා අවුද්ද නැද්ද කියලා ඔයාලම කමෙන්ට් කරන්නකෝ බලන්න.